ඔයාලා සාදරයෙන් පිළිගන්නවා third year ERP solution YouTube channel එකට. ඔයාලා මේ විදිහේ playlist තුනක් කරලා ඔයාලා වීඩියෝ අරන් ආවා. ඔයාලට අන්තිම අරන් ආවේ project center එකේ ඔයාලා වීඩියෝ series එකක් තමයි ඔයාලට අරන් ආවේ. ඔයාලා මේ විදිහේ project center එකේ වීඩියෝ 8ක් අරන් ඉඳලා තියෙනවා. අද ඔයාලට sales center එකට ඔයාලා වීඩියෝ series එකක් තමයි ඔයාලා මෙතන ඉඳන් ඉස්සරහට අරන් එන්නේ. ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් අපේ third year ERP system එකට ගියාට පස්සේ project center එකට ගියාට පස්සේ ඔයාලා මේ option එකෙන් තමයි ඔයාලා මේ වීඩියෝ series එකේ කියලා දුන්නේ. අද ඔයාලා අරන් ඉන්නේ sales center එක යටතේ මේ quotation කියන option එකෙන් තමයි ඔයාලා මේ වීඩියෝ එකෙන් කියලා දෙන්නේ. අපි දැන් බලමු කොහොමද මේ system එකට quotation එක create කරගන්න කියලා. සුබ දවසක් ඔයාලට. අපි අද බලාපොරොත්තු වෙන්නේ අපේ ERP system එකේ කොහොමද quotation එක generate කරගන්නේ කියලා. ඔයගොල්ලෝ quotation එක generate කරගන්න මුලින්ම ඔයගොල්ලෝ යන්න ඕන අපේ sales center එකට. sales center එකේ පළවෙනි form එක තමයි අපේ quotation form එක. ඒකට ඔයගොල්ලෝ මුලින් ගිහින් quotation form එකට ගිහින් ඕන අවශ්‍ය quotation එක create කරගන්න පුළුවන්. ඔයගොල්ලෝ quotation එකට ගිහින් new කියන බටන් එක ක්ලික් කරලා quotation එකට යන්න. ඒතකොට ඔයගොල්ලන්ට අලුත් customer කෙනෙක් add new ගිහින් ඔයගොල්ලන්ට customer නම හදා ගන්න පුළුවන්. ඉන්න customer කෙනෙක්ට නම් quotation එක දෙන්නේ. ඉන්න customer select කරගන්න පුළුවන්. ඒතකොට අපි මෙතනින් ඉන්න customer select කරගෙන මෙතනින් quotation එකට අදාළ ඔයගොල්ලන්ට item ටික select කරගන්න තියෙනවා. මෙතනින් අවශ්‍ය පෙයාර දෙන්නේ. පළවෙනි item එකෙන් 10යි. දෙවෙනි item එකෙන් 5යි. අපි තුන්වෙනි item එක select කරමු. automatically මෙතන පෙන්නනවා අපි ගාව දැන් කොච්චර බඩු ප්‍රමාණයක් තියෙනවද කියලා. ඒකට අපි මේකෙන් 4යි. මෙන්න මේ item ටික තමයි දෙන්නේ. ඒකට ඔයගොල්ලෝ item එකට discount එකක් දෙන්නා. මෙතන ඔයගොල්ලෝ discount එකක් දෙන්න පුළුවන්. මේ item එක හදනකොට අපි default discount එකක් දීලා හින් තමයි මෙතනට ගන්න. ඔයගොල්ලෝ item master එකෙන් discount එක අයින් කරොත් මෙතනට ඔටෝ ගන්න. අපි කිව්ව මේකටත් අපි 105ක discount එකක් දෙනවා. එහෙම දෙන්නත් පුළුවන් ඔයගොල්ලන්ට discount එක. එහෙම අවශ්‍ය නැත්නම් ඔයගොල්ලන්ට total එකට discount එකක් දෙනවා. total එකට discount එකක් දෙන්නත් පුළුවන්. total discount එක percentage එකක් දෙන්නත් පුළුවන්. value එකක් දෙන්නත් පුළුවන්. percentage එකක් විතර තව අපි total එකට 110ක් දෙමු. මේ විදිහට දීලා අපි VAT SSCL liable නම් අපිට SSCL එකයි VAT එකයි මේ දෙක ඔක්කොම දාලා ඔයගොල්ලන්ට මේ විදිහට සම්පූර්ණ quotation එකක් system එකෙන් generate කරගන්න පුළුවන්. මේ විදිහට create කරලා ඔයගොල්ලන් කවුද මේ quotation එක අදාළ ඔෆිසර් කවුද ඒ ටික දෙන්න පුළුවන්. අපි contact කරන්න ඕන contact person ඒ ටික ඔයගොල්ලෝ fill කරලා automatically customer ගේ ඔයගොල්ලෝ master එක fill කරලා දෙනවා නම් එනවා. නැත්නම් ඊට අමතරව ඔයගොල්ලන්ට contact person address ඒ ටික දාලා ඕන මේ විදිහට system එකෙන් quotation එකක් අරගෙන print කරලා දෙන්න පුළුවන්. මේ විදිහට තමයි ඔයගොල්ලන්ට quotation එක generate කරගන්න. ඔය එකම quotation එක හැම customer-ටම එවන්න නම් අපේ memorize කියලා option එක තියෙනවා. ඒකට ඔයගොල්ලෝ memorize option එක යටතේ අපි එකක් හදාගමු. ශ්‍රී ලංකා අපි ඕනම quotation එක save කරලා ඒ quotation එක use කරලා තව ඕන තරම් quotation generate කරගන්න පුළුවන්. අපි sample item 3ක් 4ක් දාමු. මේ විදිහට දාලා අපි quotation එක generate කරලා save කරලා තියාගෙන save කරනකොට මෙතනින් අපි දා ගන්නවා. මෙතනින් ඔයගොල්ලෝ ඒ quotation එකට නමක් දෙන්න ඕන. දීලා මෙතන memorize කරන්න පුළුවන්. ටික් එක දාලා memorize වෙනවා. ඒක දාලා ඔයගොල්ලෝ කොන්ට්‍රෝල් create කරාට පස්සේ ඔන්න පුළුවන් මෙතන memorize form කියලා තියෙනවා. memorize form එකේ memorize quotation කියලා තියෙනවා. ඒකට ඔයගොල්ලන්ට එතනට ගිහින් අපි දාපු quotation එක open කරලා එතන automatic නමක් තියෙනවා. ඒකට ඔයගොල්ලෝ මෙතන ගිහින් open කරලා ඊළඟ කස්ටමර්ට ඒ quotation එක මෙවන්න පුළුවන්. කස්ටමර් නම මාරු කරලා අර data ටික ඔක්කොම තියෙන ඕන changes ටික කරලා ඔයගොල්ලන්ට quotation එක ඒ විදිහට දා ගන්න පුළුවන්. ඒකට අමතරව කස්ටමර් වෙනම ආයි quotation එක adjustment කරලා ඉල්ලුවොත් ඔයගොල්ලන්ට මේකේ quotation එකේ තව quotation එකක් ඒකන duplicate quotation එකක් හදා ගන්න පුළුවන්. මම මේකේ quotation එක අරගෙන මෙතන තියෙන quotation එකේ duplicate function එකක්. එතකොට අපි එතන duplicate කියලා create කරලා නම් duplicate quotation එක create වෙන automatically ඔයාලා ඊට පස්සේ ඒක open කරලා මෙතනින් අවශ්‍ය එයා changes කරලා නැහැ මට මේක price එක මේකට තව 105ක් ඕන එහෙම කියලා ඊට පස්සේ මේකට තව මට 115ක් ඕන ඒ විදිහට දාලා මේක price එක මට 400ට ඕන ඒ විදිහට price change එකක් හරි මොනවා හරි කිව්වොත් ඒ විදිහට හදලා ඔයාට ආපහු මේ quotation එක customer ට යවන්න පුළුවන්. ඒ විදිහට තමයි අපේ system එකේ ඔයගොල්ලන්ට අවශ්‍ය තරම් නැති තරම් quotation ටික generate කරගන්න පුළුවන් system එක කරලා ඔවුන්ගේ අවශ්‍ය customers-ලට one by one quotation යවන්න පුළුවන් system එක through. අපි ඊළඟ දවසේ කොහොමද මේ quotation එක through වෙන confirm වෙච්ච එකක් order එකක් විදිහට අපි system එකට දාගන්නේ කියලා කියා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. සුබ දවසක්.